යන ගමනේදී වලට වැටෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාමයි. ඉතින් මේ කොහොම වුණත් පුතේ මේ ගේම් එක දිනන්න ඕන ගේම් එකක්. අපි දන්නවා වනාන්තරයේ රූස්ස ගස් හැදෙනවා, මහා විශාල ගස් හැදෙනවා. ඒ ගස් වලට පුතේ කවමදාවත් මිනිස්සු ඇවිල්ලා මේ ගහ පෝෂණය වෙන්න ඕන, මේ ගහ වර්ධනය වෙන්න කියලා වෙනමම ඇවිල්ලා වතුර දාන්නේ නැහැනේ. ගසේ තියෙන මුල් ඒ වතුර තියෙන තැන් වලට හොයාගෙන ගිහිල්ලා පුතේ ඒ වගේ පෝෂණය ගන්නවා. හැබැයි ගෙදර හදන ගහක් බලන්නකො මල වගේ නේ. එතෙන්ට වතුර ටික දාන්න ඕන. වතුර ටික නැත්තම් මැරෙනවා නේ, මැල වෙනවයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අර කැලේ හැදෙන ගහක් වගේ වෙන්න. ඒවට වෙනමම මිනිස්සු ගිහිල්ලා වතුර දාන්නේ නැහැ. එයා කොතනද ඒ බීජය පැලුනේ? ආන්න එතන පුතේ යාට පුළුවන් උපරිමයෙන්ම එයා පෝෂණය වෙලා වැඩ ටික කරනවා. ඒ නිසා මේ මැච් එක තනියමම ප්ලේ කරන්න තියෙන්නේ. මේක තනියමම දිනන්න තියෙන්නේ. රයිට් යාළුවෝ සෙට් එකක් හිටියට ප්‍රතිඵල එන්නේ අවසාන දවසට. ඔයයි ඔයාගේ අම්මයි තාත්තයි